ළමයි අද අපි බලන්න යන්නේ අප සාමාන්‍ය පෙළ විභාගේ තාපය ගානෙන් එන ඒ තාපය ගාන කරගන්න ඕන වෙන ප්‍රධාන සමීකරණ දෙකක් තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ යටතේ පළවෙනි සමීකරණ තමයි මෙන්න මේ Q සමානයි mc t කියන සමීකරණේ. මේක අපි Q වලින් කියන්නේ තාප ප්‍රමාණය. අපි තාප ප්‍රමාණය බලනවා ජූල් වලින්. එතකොට මේකේ m වලින් කියන ස්කන්ධය බලනවා අපි හැමෝම දන්න කිලෝග්‍රෑම් කියන ඒකකේ. එතකොට C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව, අවිශිෂ්ට තාප ධාරිතාව මනිනවා ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට හෝ ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. එතකම අපි තීට විදිහට ගන්නේ උෂ්ණත්වාන්තරයක්. අපිට උෂ්ණත්වාන්තරයක් අපි ගන්න පුළුවන් කෙල්වින් හෝ සෙල්සියස් වල. එතකොට අපිට අවශ්‍ය ඊළඟ සමීකරණය තමයි Q සමානයි C θ කියන සමීකරණය. එතකොට මේ Q සමානයි C θ අනුව Q කියන්නේ කලින් වගේම තාප ප්‍රමාණය. අපි තාප ප්‍රමාණය මනිනවා ජූල් වලින්. හරිද? එතකොට C කියන්නේ තාප ධාරිතාවය. තාප ධාරිතාවය ගන්නවා අපි කෙල්විනයට ජූල් හෝ සෙල්සියස් අංශකයට ජූල් කියලා. එතකොට θ කියන්නේ කලින් වගේම උෂ්ණත්වාන්තරය. එතකොට අපිට මේ සමීකරණ දෙක තමයි මෙන්න මේ අප සාමාන්‍ය පෙළ විභාගේ තාපය පාඩමෙන් එන ප්‍රශ්නය කරගන්න ඕන වෙන්නේ. ඒ කියන්නේ ඉසි ප්‍රශ්නය කරගන්න මෙන්න මේ සමීකරණ දෙක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. මේක නැත්නම් අපිට 75ක් විතරම කරගන්න පුළුවන්. අපි බලමු මේ මෙච්චර කල් ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොනවද? ප්‍රශ්න පත්‍ර මොන අවුරුදු වලද ඇවිල්ලා තින්නේ? එතකොට මේ මෙන්න මේ සමීකරණ දෙකත් එක්කම ඔයාලා මෙන්න මේ ප්‍රශ්න පත්‍ර ටික කරා නම් ඔයාලට වැඩිපුර හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. එතකොට ළමයි අපිට මේ අර සමීකරණ දෙක පාවිච්චි කරලා කලින් අපි හදාගෙන සමීකරණ දෙක පාවිච්චි කරලා අපිට මේ කියන ගණන් ටික හදන්න පුළුවන්. ඒත් එක්කම අපිට මේ වෙද්දි මෙන්න මේ තාපයේ ගානේ 75ක් විතර මේ වෙද්දි මෙන්න මේ තාපයේ ගානේ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.